දැන් ඔය ළමයා මට කියනවා මොකද දැන් මේ මිස්ටර් කරදර කරන්න කියලා. නෑ සර් මේකයි ප්‍රශ්නේ. මට මේ පන්තියේ ඉන්න බෑ. ඈ? එහෙනම් උඹට මොන පන්තියේද ඉන්න ඕනද? මේකයි සර් අපේ අක්කා ඉන්නේ 3 වසරේ. ඒත් මට ෂුවර් එයාට වඩා මට මොලේ වැඩි කියලා. ඒකින්ද මට 3 වසරට වඩා ඉහළ පන්තියකට යන්න ඕන. බලන්නකො සර් මේ මේක කොච්චරක් තෝම ඔය වෙනවයි කියන්නේ. ඉතින් මට මල බයිනවා. හරි හරි මම මේ ප්‍රශ්නේ විසඳන්නම්කෝ. මෙහෙමයි ළමයා මම දැන් ඔයාගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. ඔයා මේ ප්‍රශ්න වලට හරියටම උත්තර දුන්නොත් අපිට පුළුවන් ඔයාගේ අක්කාගේ පන්තියට වඩා ඉහළ පන්තියකට ඔයාව දාන්න. හරි සර් මං කැමතියි. හරි ඔය ළමයා මට කියන්න 3 ගුණ කිරීම 3 කීයද? 9යි සර්. හරි 6 ගුණ කිරීම 6. 36යි සර්. පූජානි මිස් මමත් හිතන්නේ මෙයාට හොඳ දැනුමක් තියෙනවා. අපි මෙයා උඩ පන්තියකට දාමු. ඒකනේ මං කිව්වේ ටීචර්. ටීචර් තේරුන්නේ නැති ටික අපේ ප්‍රින්සිපල් සර්ට තේරුණා. එහෙම කරන්න බෑනේ සර්. හරි. සර් අවසර දෙනවා නම් මටත් තියෙනවා ප්‍රශ්න ටිකක් අහන්න. ඒ ප්‍රශ්න වලට හරියට උත්තර දුන්නොත් මේ ළමයා ඉහළ පන්තියකට දාන්න මමත් කැමති වෙනවා. හරි ප්‍රශ්නයක් නැහැ. පූජානි මිස් අහන්න. හරි එහෙනම්. එන දිනේට 4ක් තියෙනවා. මට 2ක් තියෙනවා. මොකද්ද? කකුල්නේ මිස්. හරි. ඔයාගේ කලිසමස්සේ තියෙන මගේ සාරිය අස්සේ නැති දේ මොකද්ද? අයියෝ සාක්කුනේ මිස්. හරි. පිරිමියා හිටගෙන කරන කෑනුවේ වාඩි වෙලා කරන බල්ලෝ කකුල් තුනෙන් කරන දේ මොකද්ද? අතට අත දීම නේද මිස්? හරි. මම දැන් තේරවිලි කීපයක් අහනවා. ඔයා ලෑස්ති නේද? අයියෝ මම ලෑස්ති මිස්. හරි. ඔයාගේ ඇඟිල්ලක් මාතුලට යනවා. ඒත් ඔයාට ඇති වුණාම ඔයා මාව ඇඟිල්ලෙන් ඉවත් කරගන්නවා. මම කවුද? කසාද මුද්ද නේද මිස්? මම එක එක ප්‍රමාණ වලින් තියනවා. මම ලෙඩ වුණාම මගෙන් දියරක් ශ්‍රාවය වෙනවා. මම කවුද? නහය නේද මිස්? හරි. ඔබටත් එකක් තියෙනවා. විදුහල්පතිතුමාටත් එකක් තියෙනවා. ස්වාමීන් වහන්සේට එකක් තිබුණට ඒක පාවිච්චි කරන්නේ නෑලු. විවාහ වෙන කාන්තාවන්ටත් එකක් ලැබෙනවලු. ඒ මොකක්ද? අයියෝ වාසගමනේ මිස්. හරි. මං අහන අවසාන ප්‍රශ්නේ. මේ ප්‍රශ්නෙටත් ඔයා උත්තර දුන්නොත් ඔයාට පුළුවන් ඉහළ පන්තියකට යන්න. හරි මිස්. මිනිසාට තියෙන මේ දේ කිසිම අස්තියක් නෑ. නමුත් විශාල ප්‍රමාණයක් නහර තියෙනවා. ආදරය කරන්න මේක නැතුවම බෑ. ඒ මොකක්ද? හදවත නේද ටීචර්? හරි. ඔක්කොම ප්‍රශ්න වලට හරියට උත්තර දුන්නා. හරි සර්. මම ප්‍රශ්න අහලා ඉවරයි. අම්මෝ ඇති අන්තම් මිස් අහපු ප්‍රශ්න ඔක්කොට මම හිතපු උත්තර වැරදි. මේ ළමයා ඉහළ පන්තියක නෙමෙයි විශ්වවිද්‍යාලයට මම නිර්දේශ කරලා අදම ලියුමක් ලියනවා.